හැමෝටම අයිබෝවන්. ඔයාලා නැවතත් එකතු වෙලා ඉන්නේ උසස් පෙළ සංයුක්ත ගණිතය හදාරන දරුවන් වෙනුවෙන් අපි විසින් සිදු කරන වීඩියෝස් මාලාවේ මාපාංකය සම්බන්ධව සිදු කරන දෙවෙනි වීඩියෝ එක සමග. අපි පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා ඔයාලට මතක ඇති මාපාංකයේ ಗುಣ. මාපාංකයේ අර්ථය මොකක්ද? විශාලත්වයේ දනවන හැඟීම. ඒ වගේම අපි මාපාංකයේ සම්බන්ධ ගුණ ටික කතා කරගෙන ගියා. මේ වීඩියෝ එකෙන් කරන්නේ මාපාංකයේ සම්බන්ධව ගැටලු කිහිපයක් අපි බලන්න යන්නේ. ඊටාම සරල ගැටලු තමයි මම තෝරගත්තේ. මාපාංකය සම්බන්ධ අදහස තවත් ඔලුවට යන්න පුළුවන් විදිහට ගැටලු තමයි මම තෝරගෙන තියෙන්නේ. හරි. ඒකේ පළවෙනි ගැටලුව බලමු අපි. දැන් මම ගන්න යන්නේ ළමයි මෙන්න මේ වගේ ප්‍රකාශනයක්. අපි ප්‍රකාශනය ගමු. a ඍණ b බෙදීම a. ඕකේ මාපාංකය. ඕකේ සමානයි කියලා මම දුන්නොත් සමානතාවය දුන්නොත් b ඍණ a බෙදීම aට මේක දැන් සමීකරණයක් වෙනවනේ. සමානතාවයක් තියෙන අවස්ථාවක්නේ. මේ සමානතාවයේ එන්න නම් මේ මාපාංකය සම්බන්ධ දැනුම පාවිච්චි කරලා මොනවාද එන්න ඕන කොන්දේසි කියන එක තමයි අපි බලන්න තියෙන්නේ. a සහ b අතර මොනවාද එන්න ඕන කොන්දේසි. මොකද සමානතාවයේ වළංගු වෙන්න a සහ b මාපාංකයකුත් සඳහන් වෙලා තියෙන නිසා අපි කියන්නේ කන්ඩිෂන්ස් තියෙන්න පුළුවන්. ඒවා පිළිබඳව තමයි බලන්න යන්නේ. දැන් මම මේ ගැටලුව හදද්දී ඔයා තනියම උත්සාහ කරන්න. තනියම උත්සාහ කරලා වීඩියෝ එක පෝස්ට් කරලා තනියම උත්සාහ කරලා පස්සේ ගැටලුව සාකච්ඡා කිරීමත් සමග සම්බන්ධ වෙයි. හරි කල්පනා කරලා බලපුවාම ඔයාලට තේරෙනවා ඇති දැන් a ඍණ b යට a. මෙතන තියෙන්නේ දකුණු පස ප්‍රකාශනයේ තියෙන්නේ b ඍණ a යට a. මම චුට්ටක් මේක හදාගත්තොත් a ඍණ b යට a සමානයි b ඍණ a යට a කියන එක මට ඍණ ලකුණක් එළියට ඇදලා a ඍණ b බෙදීම ඒ විදිහටම හදාගන්න පුළුවන්. දැන් ඇත්තටම මාපාංකය ඇතුලේ තියෙන්නේ a ඍණ b යට a. මෙතන තියෙන්නේ a ඍණ b යට a. මේ ප්‍රකාශන දෙකම අපි සමානතාවය ගත්ත ඍණ ලකුණක් එළියට ඇදලා. මාපාංකයේ අර්ථකථනය අනුව දැන් අපි හිතමු a ඍණ b යට a කියන සම්පූර්ණ ප්‍රකාශනයටම ධනාගයක් තිබ්බා කියලා උතන. උදාහරණයක් විදිහට මේ සම්පූර්ණ ප්‍රකාශනයට එන්නේ උත්තරේ අපි හිතමු ධන 5ක් කියලා. ඒතර ඒක ගැලපෙන්නේ නැහැ කියලා ඔයාලට තේරෙනවද? දැන් ඒකටම මෙතනට 5 දැම්මොත් මෙතනට එන්නේ උත්තරේ ඍණ 5නේ. ඒතර 5 සහ ඍණ 5 සමාන වෙන්නේ නැහැ. ඔයාලට තේරෙනවා එහෙනම් අනිවාර්යයෙන්ම මේ a ඍණ b මේක තමයි ප්‍රධානම කොන්දේසි. a ඍණ b යට a කියන එකේනා කුඩා වෙන්න ඕන බිඳුවට වඩා. ඒ කියන්නේ ඍණ සංඛ්‍යාවක් විය යුතුයි. බිඳුව වෙන්නත් පුළුවන්. මේ පැත්ත බිඳුව වෙනවා කියලා කියන්නේ අනිත් පැත්තත් බිඳුව වෙනවා. කොහොමද ඍණ ලකුණෙන් ගුණනා කියලා ඒක වෙනසක් වෙන්නේ නැහැ. බිඳුවට බිඳුව සමානතාවයේ පවටපත් වෙනවා. හරි. අනිවාර්යයෙන්ම මේ මාපාංකය ඇතුලේ තියෙන එකේනා ඍණ විය යුතුමයි මේ සමානතාවයේ වළංගු වෙන්නේ. අනේ කන්ඩිෂන්ස් ටික තමයි අපි බැලුවේ. මාපාංකයක් තියේදී අපිට අවශ්‍ය විදිහට ඒක විසඳන්න බෑ. අපි ඒකට අදාළ කොන්දේසි ටික හොඳට නිරීක්ෂණය කරන්න ඕනේ. රයිට්. එතකොට ඇත්තටම මෙතන තව කොන්දේසියක් තියෙනවා. a කියන එකේනා බිඳුවට සමාන වෙන්නත් බෑ. ඒව බිඳුවට සමාන වුණොත් එහෙම මේක අර්ථකථනයක් කරගන්න බැරුව යනවා නේ. a බිඳුවට සමාන වුණොත් එහෙම පදය අනන්තය කරා යනවා. එතකොට ඒකත් එතනට ගැලපෙන්නේ නැහැ. හරි. තව අපි ඉස්සරහට ගියොත් මම දෙවෙනි ගානක් විදියට දෙන්නම් ඔයාට. මෙන්න මේක බලන්න. ABC කියන තුන්දෙනාව මම තාත්වික සංඛ්‍යා විදියට කියනවා. ඒ තුන්දෙනාම තාත්වික සංඛ්‍යා. ඊට පස්සේ ඔයාලට මම ප්‍රකාශනයක් දෙන්න යන්නේ. මේ ප්‍රකාශනයේ තියෙන්නේ 3a ධන 6 කි පූර්ණ වර්ගය. ධන b යට 4 ඍණ 10 ඒකේ මාපාංකය. ඒ ප්‍රකාශනයේ මාපාංකය. ඊට පස්සේ c ධන 3 ඒකෙත් මාපාංකය. සමානයි බිඳුව. ඔන්නක තමයි ප්‍රකාශනය. හරි. ඔය ප්‍රකාශනය පාවිච්චි කරලා අපි දැන් විසඳ ගන්න ඕන මෙන්න මේකේ a වල 10 වෙනි බලය ධන bc වලට අගයක් ලබා ගැනීමට තමයි මට අවශ්‍ය වෙන්නේ. වීඩියෝ එක පෝස්ට් කරලා ඔයාලට මේක කල්පනා කරලා මගේ පැහැදිලි කිරීමත් එක්ක එකතු වෙන්න පුළුවන්. සරලව කල්පනා කරන්න මේක අමාරු ගානක් නෙමෙයි. මාපාංකය පිළිබඳ දැනුම තියෙනවා නම් ඒ අවබෝධය තියෙනවා නම් වට ඉක්මනින්ම මේවා තේරෙනවා. මෙතන සමානතාවයක් තියෙනවනේ සමීකරණයක්නේ. මේ තුන්දෙනාගේම එකතුව බිඳුවට සමාන වෙනවා. ඒතර මාපාංකය පිළිබඳව අපි අපේ තියෙන අවබෝධය මෙතනට පාවිච්චි කරොත්
පුළුවන් මේ ABC නියත තුනේ අගය සොයාගෙන තාත්වික සංඛ්‍යා තුන හොයාගෙන ඒ වල 10 ධන BC වලට එන අගය අපිට ගණනය කිරීමේ හැකියාව තියෙනවා. කොහොමද මේක විසඳගන්නේ? දැන් බලන්න මෙතන තියෙනවා පූර්ණ වර්ගයක්. හරි. පූර්ණ වර්ගයකට හැමතිස්සෙම ගන්න පුළුවන් අගය පූර්ණ වර්ගයක් නම් ඒක බිඳුව වෙන්නත් පුළුවන්. නැත්නම් බිඳුවට වඩා විශාල අගයක් වෙන්න ඕන. ධන වෙන්න ඕන. පූර්ණ වර්ගයක් ධන වෙන්න ඕන. බිඳුවට සමාන වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මාපාංකයේ ඇතුළට ගියොත් මාපාංකයෙන් අවසානයේ ප්‍රතිඵලයේ ධන විශාලත්වයේ ධන වන අගයක්. ඒතර විශාලත්වයේ බිඳුව වෙන්නත් පුළුවන්. හරි. බිඳුව වෙන්නත් පුළුවන් වගේම එතනත් තියෙන කොන්දේසිය තමයි ධන විය යුතුයි බිඳුව වෙන්නත් පුළුවන්. එහෙනම් C ධන 3 මෙතන මාපාංකයේ සඳහන් වෙන අගය බිඳුව වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම ධන විය යුතුයි. මේ තුන් දෙනාම එකතු වෙලා එන්නේ බිඳුව නම් ධන සංඛ්‍යා තුනක් එකතු වෙලා බිඳුවක් එන්න බෑනේ ළම. ධන සංඛ්‍යා තුනක එකතුව බිඳුවක් එන්න බෑනේ. එහෙනම් අනිවාර්යයෙන්ම වෙන්න ඕන කන්ඩිෂන් එක තමයි මේ තුන් දෙනාම වෙන වෙනම බිඳුව වෙන්න ඕන. එහෙම තමයි මේ බිඳුව ලැබිලා තියෙන්නේ. හරි. වෙන වෙනම බිඳුව විය යුතුයි අනිවාර්යයෙන්. ඒ අනුවාට ටක් ගාලා හොයාගන්න පුළුවන්. ABC කවුද කියලා. එහෙනම් 3යි A ධන 6 කියන්නේ බිඳුව නම් A උක්ත කරලා ගත්තාම වඩිනවා ඍණ 2ක් කියලා නේ. ඒ වගේම B යට 4 ඍණ 10 අගේ බිඳුව නම් එතනින් B වාට ගන්න පුළුවන් 40ක් කියලා. සුල් කරලා බලන්න. C ධන 3 බිඳුව නම් එතනින් වාට ගන්න පුළුවන් C සමානයි ඍණ 3යි කියලා. එහෙනම් ABC හොයලා තියෙනවා. ඊට පස්සේ මේ ප්‍රකාශනයට ගිහිලා ආදේශ කරලා ඒ නිශ්චිතාගේ හොයාගන්න. ඒ කොටස අමාරු නෑ. ABC හොයාගත්තට පස්සේ මේ ගාන හැදුනා වගේ තමයි. එතරම් මාපාංකය පිළිබඳ අවබෝධය සහ මේ සමීකරණයක ඒ වළංගුතාවේ එන විදිය තමයි ප්‍රයෝජනවත් උනේ. හරි. අපි ඊළඟ ගැටලුවට යමු. මේ ගැටලුවේදී මම පෙන්නලා තියෙනවා අපේ තාත්වික සංඛ්‍යා රේඛාව මත ABC තාත්වික සංඛ්‍යා තුනක්. ඔයාලට පේනවා බිඳුව ඉඳලා A වලට තියෙන දුර බිඳුව ඉඳලා B වලට තියෙන දුරට වඩා විශාල වෙන්න තමයි මම ලකුණු කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට ඒට මම ධන 5ක් වගේ ගත්තොත් බීට මට කියන්න පුළුවන් ඍණ 2 ඍණ 3 වගේ අගයක්. ඒ දුර විශාලත්වය ඒට වඩා අඩු වෙන විදිහට තමයි බිඳුව ඉඳලා මනිද්දි මම අරගෙන තියෙන්නේ. ඒ වගේම C දක්වා දුර ගත්තොත් බිඳුව ඉඳලා මැන්නාම C වල දුර අනිත් බිඳුව ඉඳලා B දක්වා බිඳුව ඉඳලා A දක්වා ඒ දෙකකටම වඩා වැඩි අගයකට තමයි මම ලකුණු කරලා තියෙන්නේ. මම මේකෙදි අහන්නේ B ඍණ A වල මාපාංකය ධන A ඍණ C වල මාපාංකය ධන C ඍණ B වල මාපාංකය. මෙන්න මේ ප්‍රකාශනයට ගන්න පුළුවන් අගය නැත්නම් ABC ඇසුරින් මොකේ එන්න පුළුවන් නැත්නම් සංඛ්‍යාත්මක අගයක් වෙන්නත් පුළුවන් බිඳුව වගේ. මේ ප්‍රකාශනයට ගන්න පුළුවන් අගය තමයි අහන්නේ. ඒතර දැන් මාපාංකය පිළිබඳ දැනුම ඔයාලට මෙතනදී සම්බන්ධ කරගෙන හිතන්න තියෙන්නේ. සංඛ්‍යා රේඛාවක් තියෙනවා. සංඛ්‍යා රේඛාවත් එක්ක හිතද්දි දැන් මට කලින් ඔයා උත්සාහ කරන්න මේක පිළිතුර හොයාගෙන මගේ පැහැදිලි කිරීමත් සමග එකතු වෙනවා. හරි. මම අසමානතාවයක් ලිව්වොත් මට කියන්න පුළුවන් A ධන සංඛ්‍යාවක් බිඳුවට වඩා විශාලයි. ඒ වගේම BC දෙන්නම ඍණ. C වල මාපාංකය මම ගත්තොත් C වල මාපාංකය කියන්නේ බිඳුව සහ C අතර තියෙන දුරනේ. මුලක්ෂයේ ඉඳලා විශාලත්වයනේ. ඒ C වල මාපාංකය A වල මාපාංකය සහ B වල මාපාංකය දෙන්නටම වඩා විශාලයි. හරි. මේ මාපාංක පිළිබඳ ගැටලු විසඳීමේදී ඔයාලට අපැහැදිලි දැන් තියෙනවා නම් ඒ අගයන් දාලා බලන්න. අගයන් දාලා බැලුවහම ඔයාලට තේරෙයි මේ දිශාව ඔයා යන දිශාව හරි කියලා. හරි. දැන් මේකට කොහොමද අපි අගයක් ලබා ගන්නේ? B ඍණ A. B ඍණ A අපි ගත්තොත් ඕනනම් ඔයාලට අගයන් දාලා බලන්න පුළුවන්. B ඍණ A වලට එන අගය හැමතිස්සෙම ඇතුලේ ඍණ අගයක් තමයි. හරි. උදාහරණයක් B ට මම ඍණ 2 වගේ හිතන්නම්. A ට ධන 5 වගේ හිතන්නම්. හරි. ඍණ 2 ඍණ 5 ඍණ 7ක් වගේ එන්නේ. එතකොට ඇතුලේ ඍණ 7ක් ආවට පස්සේ ඒකේ මාපාංකය ගන්නවා කියලා කියන්නේ ඍණෙන් ගුණ කරලා ගන්නවා කියන විජීව අපිට ඒක ලකුණු කරගන්න පුළුවන්. එහෙනම් මට මේක ලියන්න පුළුවන් B ඍණ A ඍණෙන් ගුණ කරපුවාම තමා මාපාංකය ගැලිලා එන්නේ. හරි. ඊට පස්සේ ඒ වගේම A ඍණ C ට මොකද වෙන්නේ කියලා බලන්න පුළුවන් නේ. A ඍණ C ට මොකද වෙන්නේ? මාපාංකය ඉවත් වෙයි. A කියන්නේ ධනාගයක් C කියලා කියන්නේ විශාලත්වයෙන් ගත්තාම ඊට වඩා වැඩි අගයක්. උදාහරණයක් විදිහට C ඍණ 8 වෙන්න පුළුවන්. ඒක ඍණ සංඛ්‍යාවක් නේ. එතකොට මෙතනදී අඩු වෙන්න තියෙන්නේ 5 ඍණ 8. හැමතිස්සෙම ඇතුලේ ධනාගයක් ඉන්නේ.
A ඍණ C කියලා මට ලියා ගන්න පුළුවන්. එලෙසම අපිට මාපාංකය ගලවන්න පුළුවන්. හරි. ඊට පස්සේ C ඍණ B ට මොකද වෙන්නේ කියලා මේ විදිහටම හිතන්න. C ඍණ B ට මොකද වෙන්නේ? C ඍණ B ටත් ඍණාගයක් තමයි ඇතුලේ ඉතුරු වෙන්නේ. ඍණ 8 ඍණ 2 වගේ මම ඍණ 8 ඍණ 2 කියන්නේ ඍණ 6ක් නේ මේ වෙන්නේ. එයාවත් ඍණෙන් ගුණ කරලා ගන්න වෙනවා විශාලත්වය ලබා ගන්න. එහෙනම් මෙතනදී A ඍණ B එනවා. මෙතනට A ඍණ C. මෙතනට එනවා B ඍණ C. B ට B කැපිලා යනවා. 2A ඍණ 2C එන්නේ. එතකොට දෙකක් එළියට දාලා දැම්මොත් 2යි 2 වතාවක් A ඍණ C කියලා අපිට ලියා ගන්න පුළුවන්. මේක තමයි එන පිළිතුර. තව අදහසක් දෙන්නම් මේ මාපාංකයේදී මෙන්න මේ අදහස ඔයාලට වැදගත් වෙයි. B ඍණය වල මාපාංකය කියන්නේ හැමතිස්සෙම B සහ A අතර තියෙන දුර. B සහ A අතර තුර සංඛ්‍යා රේඛාව තුල තියෙන දුර. A ඍණ C කියලා කියන්නේ A සහ C අතර සංඛ්‍යා රේඛාව තුල තියෙන දුර. C ඍණ B කියන්නේ C සහ B අතර තියෙන දුර. අන්න ඒ වගේ අදහසක් තමයි මේ ඍණ A ඍණ C B ඍණ A C ඍණ B මාපාංකත් එක්ක ගනුදෙනු කරන්නේ. හරි. එතකොට මාපාංක සම්බන්ධව සරල ගණන් කීපයක් අපි කතා කරා. ඇත්තටම මේ පාඩම සම්බන්ධ වෙන්නේ අසමීකරණ අසමානතා සහ මාපාංක. උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසට එන්න පුළුවන්. ඒ වගේම කෙටි ප්‍රශ්නයක් එන්න පුළුවන්. අසමානතා සහ මාපාංක පාඩමේ යටතේ. එතකොට මම ඉදිරි වීඩියෝස්ෙන් බලාපොරොත්තු වෙනවා අසමානතා සහ මාපාංක පාඩම සම්බන්ධව තවත් ගැටලු කීපයක් විසඳන්න. එතකොට මේ මාපාංක දැනුම එතනදී අපිට යොදා ගන්න පුළුවන්. එහෙනම් හැමෝටම ආයුබෝවන්. අපි තවත් වීඩියෝ එකකින් හමු.